මේ නිර්මාණාත්මක කල්පත සංවේදී පණිවිඩයක්. මේ මෑරයල් ගෝනෙටෙල්ලේකගේ සුබ පැතරයගේ පරිකාශයක් නොවේ. අද මගේ ජීවිතේ වේදන කිරීම දවසේ. මගේ අම්මා මෙට අම්මා පමණක් නෙවෙයි. ඇයි මගේ ලෝකම් ශක්තිය මගේ මඟ පෙන්වන්නේ සා මගේ හොඳම මිතුරෙදු වූයේ. ඇයගේ වයෝවේ මගේ ජීවිතේ කිසිදු පිළිවෙේ නොහැකි හස්තුනක් ඉතුරු කර ඇති. ඇය තම මුළු ජීවිතේම ආදරයට නිහතමානීකමට සහ සංගීතයට කැප කළේය. ලෝකයේ ඇයව ශ්‍රේෂ්ඨ ගායිකාවක් ලෙස හඳුනාගත්තද මට ඇය සෑම දුෂ්කර අවස්ථාවකදීම මව දෝරේමත් කළ මගේ සාර්ථකත්වයට වැඩියෙන්ම සතුටු වූ සා මගේ වේදනාව තමන්ගේම වේදනාවක් ලෙස දැනුණු ආදරණීය අම්මයි. ඇයගේ හඬ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ හදවත දැනගත්තා. නමුත් මට නම් ලස්සනම හඬ වී ඇය ආදරයෙන් මගේ නම් කියා මට කතා කළ අවස්ථාවනි. අද ඒ හඬ සිදු කාලෙකම නිහඬ වී ඇති. එහෙත් ඇයගේ මතකයෙන් කිසිදු නිහඬ නොවනු ඇති. මගේ අම්මට ආදරය කළ ඇයගේ ගත රැස්වෙඳ සියලුම රසිකයන්ට සහ මේ අසීරු අවස්ථාවේ අපි පවුල වෙනුවෙන් යාචනා කළ සෙමට මම හදවතින්ම ස්තුති කරනවා. ඔබ සමග ආදරය සහ සහයෝගය අපට විශාල ශක්තියකි. අම්මා ඔබ මට ජීවිතේ ගත කරන හැටි ඉගෙනුවා. හොඳ මනුෂ්‍යයෙක් වීමට ඉගෙනුවා. කිසිදු අතනහැරීමට ඉගෙනුවේ. ඔබ ඉගෙනීම සහ ඔබේ ආදරය මගේ හදවත සිදු කාලිකවම ජීවත් වන බව මම පොරොන්දු වෙනවා. සමගන්න අම්මේ. ඔබ අද අපි අතර නැත්තත් ඔබ හඬ ඔබ සංගීතය සහ ඔබ ආදරයේ සිදු කාලිකවම අපගේ හදවත් තුළ ජීවත් වනු ඇති. අපි ඔබව කිසිදු අමතක නොකරන්නම්. අපි ඔබට සමුද ආදරය කරන්නම්.